මේවා ග්‍රේඩ් 6 වල ඉඳන් හරියට ඉගෙනුවොත් තමයි චතුර මතක තියාගන්න. පැලෝපියනාලේ මෙහෙමල්ල මිරිකලා වඳ කරන්න බෑ කියන එක දරුවන්ට උගන්වන්න වෙන්නේ මේවත් එක්ක. එහෙම කරන්න පුළුවන් කියලා මේ රටේ විශේෂඥ වෛද්‍යවරු කී දෙනෙක් කිව්වද නලින්ද? මේ රටේ බියෝජල කී දෙනෙක් කිව්වද? තාම කියනවාද ඒක? පැලෝපියනාලේ මෙහෙමල්ල වඳ කරන්න පුළුවන් කියලා. මම උගන්වන්නේ කිව්වේ මෙහෙම කියනවාද තාම? කියලා බලන්න පේපර්ස් කියලා තියෙනවද? ඔයා කියනවාද? ඔව් පුළුවන්. ඔය පුළුවන්. ඔව් පුළුවන්. පැලෝපියනාලේ මෙහෙම මිරිකලා 4000ක් වඳ කරන්න පුළුවන්කම තිබ්බා. 4000ද 5000ද නෙමෙයි. නලින්දර වෛද්‍ය විද්‍යාව දැනුමක් තියෙනවනේ මූලික දැනුම තියෙන නිසා තමයි කියන්නේ මම පෙන්නන්න විශේෂඥ වෛද්‍යවරු කී දෙනෙක් එපා දේශපාලන ප්‍රසානාරි වෛද්‍යවරු කී දෙනෙක් ඒ කතාව කිව්වද ඔයා කියන්නකෝ ඉතින් ඔව් පුළුවන් මෙහෙම මිරිකලා පැලෝපියනාලේ මිරිකලා 4000ක් වඳ කරන්න පුළුවන් කන්නේ මොකෙන්ද මොන ක්‍රමයකටද කියන එක වෙනම කතන්දරයක් නලින්ද ඒක දන්නේ නැත්නම් නලින්දර මූලික වෛද්‍ය අධ්‍යාපනය ලැබලා නැහැ හරියට එහෙම හරිද ඒක පුළුවන් කියලා ශාපිය වඳ කරාද ඒක ඉතින් ඔයගොල්ලෝ පරීක්ෂණය කරලා බලන්න කතාවත් එක්කනේ ආවද ඒක ශාපි කතාවත් එක්ක නේද කිව්වේ ඔව් ශාපි කතාවත් ඕගොල්ලන් ආණ්ඩුවක් තිබ්බනේ ඊට පස්සේ නෑ ඔව් ඉතින් මොකද ඉතින් ප්‍රශ්නේ දැන් මේ ඔප්පු කරලා පෙන්නුවද ශාපි හිරේද ශාපි හිරේද ශාපි කීයක් තිබුණද කේස් කීයක් තිබුණද කොහොමද නිදහස් මවුරු 10000ක් වඳ කරා කියලා වානේ මූලිකේ කිව්වේ නඩුව කොහොමද ඉවරුනේ මූලිකේ කිව්වා නේද නිදහස්කට නිදහස් වුණාද අහන්න කියන්න නිදහස්කට නිදහස් වුණාද නැද්ද මොකද කවුද මූලික පරීක්ෂණය කරේ එකට වැඩ කරපු වෛද්‍යවරු මූලික පරීක්ෂණයක් කරලා කියනවා නම් මෙයා මේවා කරලා තියෙනවා කියලා ආණ්ඩුවනේ හිටියේ ඈ ඔයගොල්ලෝ ආණ්ඩුවනේ හිටියේ අපේ ආණ්ඩුවනේ උදව් කරපු ආණ්ඩුවනේ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවනේ ගෝඨාභය රාජපක්ෂ ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තිබුණේ නේද පොඩ කිනේ ඔව් ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවක් ආවද ඔයා කැමතිකම් කරාද ඔව් ඉතින් මම ඒවට බලපෑම් කරන්න ගියේ නෑනේ නෑ බලපෑම් නෙවෙයි නීති හරි ක්‍රියාත්මක කරන්න බලපෑම් කරන්න එපා නීති හරියට ක්‍රියාත්මක කරන්න. ඔව් ඉතින් නීති ක්‍රියාත්මක තිබුණා. දැන් ඊළඟට ඊට පස්සේ ඕගොල්ලෝ මොකද ඇවිල්ලා කරේ? පුරවැසි අධ්‍යාපන උපදේශ දුන්නා නඩු ඉවර කරන්න. පුරවැසි අධ්‍යාපනයේ පොතේ. පුරවැසි අධ්‍යාපනයේ පොතේ දැන් මේ කොහෙවත් තියෙන ප්‍රශ්නය? දැන් මේකේ ප්‍රශ්නේ මොකක්ද දන්නවද? මේ කිව්වේ මෙන්න පාට. මේ පාට තමයි ප්‍රශ්නේ. දැන් චතුර මේ පාටේ මොකද්ද ප්‍රශ්නේ? මම දැක්ක මේ කවුද අර ආණ්ඩුකාරයෙක් කියන්නේ කවුද ආණ්ඩුකාරයෙක් කියලා හිටියා? කීර්ති දෙන්න කොන්. රජිත කීර්ති දෙන්න කොන්. මේ පාටේ ප්‍රශ්නේ. මට සැකේ තියෙන්නේ මේ පොතක මම දැක්කා ඒක පළවෙනි ශ්‍රේණිය මේ පොතක තිබුණා මේ දරුවන්ට උගන්වනකොට මේ අර පළවෙනි ශ්‍රේණියේ ක්‍රියාකාරකම් වලට සමහර තැනක දාලා තියෙනවා පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට මේ සමනලෙක් එහෙම ඇඳලා ප්‍රශ්නයක් තියෙනවද දන්නේ හරිද ඒක ප්‍රශ්න කරගන්න කට්ටියනේ ඉතිහාසයේ පොතේ මේ ලියන්නේ කවුද මේවා? මේ තියෙන්නේ. මේ ලියපු කට්ටියගේ නම් ටික තියෙනවා. මේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරු, ආචාර්යවරු ඉතිහාස පොත ලියනවා. මේ පොතේ ප්‍රශ්නේ මොකද්ද? මේකේ කොහෙද ඔය කියන අසභ්‍යකරණය තියෙන්නේ? ඒකට කොහෙද ළමයි යොමු කරලා තියෙන්නේ? මම නම් මුල ඉඳලම කියන්නේ ඒකයි ඔබතුමාලා ඉතින් ඔච්චර කියලා ලෝක මේක අකුලගත් එක තමයි නෑ නෑ අපි දැන් මෙහෙමයි. මේ ප්‍රශ්නකුත් නැත්තම් සමාජයට මේවා කියන්න ඕනේ මේ වගේ තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මිනිස්සු කුලප්පු කරලා සමාජයේ ලොකු ප්‍රශ්න හදන කට්ටියට උත්තරයක් දෙන්න ඕන. මේ ව්‍යවසායකත් සහ මූල්‍ය සාක්ෂරතාවය. මේ හොඳ නැද්ද? අනිවාර්යයෙන්ම. මෙතන කොහෙද තියෙන්නේ මේ නිංගිග්‍රැමියාව? හරිද? මේ භූගෝල විද්‍යාවල කොහෙද ප්‍රශ්න තියෙන්නේ? දැන් මොකක් හරි ආණ්ඩුවක් තීන්දුවක් අරගෙන. දැන් මේ කියන්න හදන්නේ ඒකනේ. අපේ ප්‍රතිපත්තියත් එක්ක ලයින් කරගෙන ඒ පැත්තට ලියන්න හදනවා වගේ ගන්න මේ කියන්න හදන්නේ. දැන් මේ භූගෝල විද්‍යාව පොත් ටික හරියට මේ ළමයින්ට ගැන්නුවොත් චතුර මේ විෂය කරුණු කියවුවට පස්සේ තමයි ළමයින්ට තේරෙන්නේ ඒ පොළොව පලාගෙන ඉන්න බෑ කියලා මේ නයින්ට එහෙම බෝතල් එහෙම ඉන්න බෑ කියලා මේවා ළමයින්ට උගන්වන්න ඕන. මේ මොඩියුල් ටික හරියට කළොත් මතක තියාගන්න මෙන්න මේ අරමුණ ඉෂ්ට වෙනවා. ඒ තමයි මෙතන එක අරමුණක් තියෙනවා. අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංග ලෙස විචාරශීලී චින්තනය සහ සංවාදය අවධාරණය කිරීම. බහුවිධ බුද්ධි කුසලතාවය. විද්‍යා හා තාක්ෂණ ධාරාවන් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම අවස්ථා වැඩි කිරීම සහ විවිධාංගීකරණය කිරීම. දැන් මේ ඔක්කොට මේ සමස්තයට මේට එරෙහිව අල්ලගත් එකම තැන මොකද්ද? මේ ඉංග්‍රීසි මොඩියුල් එකේ හරිද? එතන තියෙනවා පාඩම් තියෙනවා මොඩියුල් 1 වල තියෙනවා 10ක්, මොඩියුල් 2 වල තියෙනවා 10ක්, මොඩියුල් 3 වල තියෙනවා 10ක්. ඒකේ තියෙන මොඩියුල් 2 වල finding friends කියන එකේ තියෙනවා මේ .net එකේ කතාව. ඒක තමයි ප්‍රශ්නේ. හැබැයි ඒක අල්ලගෙන සමස්ත මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනස් කරන්න. මේක ඇතුලේ අර මම කියන්නේ විපක්ෂ නායකයෙක් විමල් යුරන්ස කියන එක පැත්තක තියන්නකෝ. ඒ වචන එහෙම්මම කියන අධ්‍යාපන අසභ්‍යකරණය කරනවලු. කුණුහරුප කියනවලු. ළමයි මේ මෙහෙම වෙන නැමියාව යොමු කරනවලු. එහෙම කියලා එක එක දේවල් මේ පාටත් ගත්තනේ.
හරිද? මේ පාටක් ගත්ත මම මේ කල්පනා කරා මේ පළවෙනි ශ්‍රේණියේ ළමයින්ගේ පොතේ තියෙන උදාහරණ අරගෙන මේ දේ දුන්නක් දාලා. හරිද? මම ඒත් කල්පනා කරා දැන් මේ දේ දුන්නේ පාටත් අරගනීද කියලා ඒගොල්ලන්ගේ ඒ කියන වැඩවලට. මම මේක දේ දුන්නක් තියෙනවා. දේ දුන්නේ අතට පාට දාන්න වෙනවනේ. ඒව තමයි ගන්නෙ. මේකට එරෙහිව විරෝධය දක්වන අය දැන්වත් මම කියන්නේ රයිට්. අපි මේක දැම්මනේ කල් දැම්මනේ. කල් දැම්මේ මේ ගැන අපි හොඳට ජනතාව දැනුවත් කරනවා. මේ ගැන නොදන්න අයට ඔක්කොම අපි කරුණු කියනවා. මේකට අපිට අවශ්‍යයි හැම දිනම මේකට අනුගත කරගන්න ඕනේ. මොකද මම යලි කියන්නේ මේ හැම දෙමව්පියෙක්ම හැම අධ්‍යාපන ශාස්ත්‍රයේ කෙනෙක්ම පූර්ණ වශයෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් එක්ක බද්ධ වෙන්න නැතුව මේ වැඩේ කරන්න බෑ. හරිද? ඒක කරන්න ඕනේ. අන්න ඒක මේ පොඩි සිල්ලර කල්ලි වලට මේක වෙනස් කරන්න බැරි තාලෙට අපි හොඳ කොන්ක්‍රීට් එකක් දාන්න ඕන. එහෙම වුණොත් අපිට හොඳ අනාගතයක් හදා ගන්න පුළුවන්. කරුණා කරලා වෙලාව තියෙන ඕගොල්ලන්ට කියන්න තව කරුණු තියෙනවා නම්. මෙන්න මේක ප්‍රශ්නයක් මම කරුණු තුනයි ගත්තේ. අසභ්‍යකරණය ගැන ඕගොල්ලෝ කිව්වා, ධර්ම චක්‍රය ගැන කිව්වා, ගණද්‍රව්‍ය වායු ගැන කිව්වා. ඊටත් අමතරව තව තියෙනවා නම් මේමයි මෙතන තියෙනවා නම් මොකක් හරි නන්ලාල් එකක් මම ඒකට උත්තර දෙන්නේ නැහැ. ඒව හදන්න පුළුවන්. නමුත් ඇත්ත කරුණුත් එක්ක කතා කරමු. ඉතිහාස ප්‍රශ්න අපි ඉස්සලා තියෙන්නේ. හොඳයි. ඒකෙන් ක්‍රියාවලියක් යනවා. ගුරුවරු බඳව ගන්නවා. භෞතික සම්පත් වල මුදල් වෙන් කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතර කරන්නේ නැහැ. විෂය මාලාවේ ග්‍රේඩ් 6 වල මොඩියුල් එකේ තියෙන ප්‍රශ්නයට අපි උත්තරයක් හොයලා ඒකත් තත්ත්වතර ඉවර කරනවා. වගකීම් විරහිතව නිලධාරියෙක් කටයුතු කරලා තිබෙන බව වාර්තාවේ සඳහන් වෙනවා නම් අපි ඒකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා. 24 නොවැම්බර් මයිල්ස්ටෝන් එකේදී ජාතික ජනබලවේගයේ මෙතන align with NPP education policy. ඒ කියන්නේ පෙරගෙන ආපු එක වෙනස් කරලා තියෙනවා නේද කියන්න හැදුවේ. මම ඒ කියන්නේ අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වෙනස්කමක් යෝජනා කරනකොට NPP එකට මේ කොහේවත් නැති අඟහරු ලෝක දේවල් යෝජනා කරන්න බෑ. ඒක ලෝකේ කොහේ හරි පිළිගත්ත රටෙත් අපේ රටේ ක්‍රමෙන් හිටපු දෙයක්. අපි ඕනනම් තව දේවල් එකතු කරලා ඉදිරිපත් කරා. නලින්ද මං අහන්නේ අර කමිටියක් තිබුණනේ 18 දෙනෙක්ගේ ඔබතුමන්ලගේ පක්ෂයට සම්බන්ධ. දැන් ඔබතුමා තීරුම් ගන්න නැති එක තමයි දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති සම්පාදකයන් සහ රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර තියෙන වෙනස. දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති සම්පාදනය කරනකොට දේශපාලන ධාරාවේ මතයට සමගාමීව කටයුතු කරන ඒකත් එක්ක කල්පනා කරන අය තමයි ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ. හැබැයි රජයකට දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදකයන් ගෙනල්ලා මේ වගේ දේවල් කරන්න බෑ. ඒක වෘත්තිමය කාරණයක්. අපි පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදකයන් හැටියට ඒ ව්‍යුහය මොනවද? මොන වගේ ප්‍රතිපත්තිමය කරුණුද ඇතුළත් වෙන්න ඕන කියන කාරණය සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කරනවා. ඒ යෝජනාවලට අනුකූලව විශේෂයෙන් ඒකට අදාළ විෂය මාලාවන් සංවර්ධනය කිරීමේ වගකීම තියෙන්නේ ඒ සම්බන්ධයෙන් නිපුණතාවය, හැකියාව සහ පළපුරුද්ද තියෙන වෘත්තීය අධ්‍යාපනඥයන්. අන්නේ වෘත්තීය අධ්‍යාපනඥයන් තමයි මෙන්න මේ විෂය මාලා විශේෂයෙන් විෂය මාලා සංවර්ධනයේදී මැදිහත් වෙලා තියෙන්නේ. තමත් කෙටියෙන් අහනවා නම් ඒ කියන්නේ දැන් මේ මෙතුමා අහන්නේ ඔය ඔබතුමන්ලගේ පක්ෂේ ඔබතුමන්ලා හිතන විදිහ ඔය පෙළ පොත් වලින් ආවද කියලානේ. දැන් එහෙම බලපෑමක් උනේ නැහැ කියලානේ මේ කියන්නේ. මේක ඇවිල්ලා අධ්‍යාපන හදන කට්ටිය ඒගොල්ලෝ හදුවා කියන්නේ. නෑ නෑ කියන්නේ තුමා පිළිගන්න ඕනේ සමහර ඒවා දැක්කේ නැහැ කියලා. ගරු ඇමතිතුමා අපිට තියෙන තොරතුරු මතනේ කතා කරන්නේ. දැන් මේ PowerPoint presentation එකනේ ඔබතුමන්ලා එළියට දැම්මේ. මේකේ මයිල්ස්ටෝන් හැටියට තියෙනවා ඒ වෙනකන් ගෙනාපු යෝජනාවලිය 24 නොවැම්බර් මාසයේ කියන්නේ ඔබතුමාලා බලයට පත් වුණාට පස්සේ NPP පොලිසිය එකත් එක්ක එලයින් කරා කියලා. මම අහන්නේ ඊටාම සරල දෙයක්. මොකද්ද එලයින් කරේ? ඒ එලයින් කරන්න අර ඔබතුමාලාගේ කමිටුවේ කට්ටිය දායක වුණාද කියලා. නලින් දැමතුමත් මමත් පැහැදිලි කරේ. ඒක තීරුම් ගන්න බැරි නම් කරන්න දෙයක් නැහැ. ඉතින් ඔබතුමාලා කියන්නේ නැහැ නේද? මට තියෙන තොරතුරු මොකද්ද කියන්නේ තු කොහොමද දැනගන්නේ? මම පේනවා Taman තියෙන තොරතුරු අතින් කොයිතරම් මේක දුප්පත්ද කියලා මේ විවේචකයා. ඉතින් හරි දුප්පත් නම් එහෙනම් හරි පැහැදිලි තොරතුරු මේ අය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තියෙන ව්‍යුහාත්මක වෙනස්කම් ඒ වගේම විෂය මාලාවේ තියෙන වෙනස්කම් පිළිබඳ අවබෝධයක් නැතුව එක්ක තුන්වන පාර්ශ්වයක් කියපු දෙයක් එහෙම නැත්නම් Taman හිතේ මවාගත්ත දෙයක් එලයින් කරගෙන තමයි මේ විවේචනය ඉදිරිපත් කරන්නේ. දැන් මට පොඩි පැහැදිලි මම තව එකක් කියන්න. දැන් මේකේ පැහැදිලි කරලා කියනවා
මේකේ මූලධාර්මික නිදහස් අධ්‍යාපනයේ සම ප්‍රවේශයේ මානව සංවර්ධනය සහ සේවා නියුක්තියට අදාළතාවය සියල්ලට පිළිගත හැකි බව සමාජයටම වගවන පුරවැසියන් නිරත වන තිරසර බව සහ නවෝත්පාදනය යාව ජීව අධ්‍යාපනය මේක කියලා බලන්න කමිටුවේ අය මේ සඳහා දායක වුණාද නැද්ද කියලා විතරක් මම ඒක පැහැදිලි කරානේ පක්ෂයක කෙනෙක් මොකටද දැන් නලින්ද දැන් මේ ඉදිරිපත් කළ තියෙනෝනේ ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් මේ ඔබ කියන්නේ විෂයමාලා මොඩියුල් එකද? ඔව් දැන් මේ කියනවා මොඩියුල් එකද? ඔව් මොඩියුල් දැන් මොඩියුල් හැටියට එළියට ඇවිල්ලා තියෙනවනේ. මේ මොඩියුල් එක එතකොට ලියන්නට ඒ කමිටුවේ කිසිවෙක් දායක වෙලා නැත. හරි. එතකොට ඒක හරි පිළිගන්නවා. ඉතාලම පැහැදිලිව ඔබතුමා කියන්නේ. ඉන්න පොඩයි. නැත්නම් එක දෙයක්. හර්නි අමරසූරිය අගමැතිතුමිය පමණක් අධ්‍යාපන අමාත්‍යවරිය ඒත් එතුමිය මේවා ලියන්නේ නැහැ. හරි. ඒක පැහැදිලිනේ. ඒක පැහැදිලි. දැනගන්න ඕන. එතකොට මම අහන්නේ මේකේ තියෙනවා මයිල්ස්ටෝන් වල හැටියට මයිල්ස්ටෝන් කීපයයි මේකේ දාලා තියෙන්නේ. NPP පොලිසිය එකත් එක්ක ඒ වෙනකොට තිබුණ මේ ප්‍රතිසංස්කරණ ටික එලයින් කරා. මම අහන්නේ ඒ එලයින් කරා කියන නමින් මොනවද කරපු වෙනස්කම් ටික කියලා. මම ඒක අහන්නේ නලින්ද මෙච්චර දැන් අපි මේ රටේ මේනකොට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන කාරණා කීපයක් තියෙනවනේ. ඒ ටික මේ NPP පොලිසිය එකත් එක්ක එලයින් කරනකොට මතුවෙච්ච ප්‍රශ්නද එහෙම නැත්නම් ඊට පෙරත් ඒ ප්‍රශ්න ටික තිබුණාද කියලා දැනගන්නයි මට ඕන. ඒකයි මේ ප්‍රධාන මයිල්ස්ටෝන් එකකදී උනේ වෙනස මොකද්ද කියලායි මම මේ අහන්නේ. එලයින් වීමේදී මං ඉතා පැහැදිලිව සඳහන් කරා ව්‍යුහාත්මක සැකැස්ම NPP එකේ ව්‍යුහාත්මක සැකැස්ම NPP එක 2018 ඉඳලා යෝජනා කරපු ව්‍යුහාත්මක සැකැස්ම. නමුත් ඇමතුමට ඊට පස්සේ ඒ ව්‍යුහාත්මක සැකැස්මට අනුකූලව විශේෂමාලා සංවර්ධනය කරන එක ඒක පක්ෂයක වගකීමක් නෙමෙයි. පක්ෂයේ කාර්යභාරයක් නෙමෙයි. පක්ෂයත් එක්ක විවිධ වෘත්තිකයන් වැඩ කරනවා තමයි. හැබැයි ඒක පක්ෂයයි විතරක් කරලා කිව්වොත් ඒක පක්ෂයේ විශේෂමාලාවක්. එහෙම නෙමෙයි. මේක මෙතනදී නිර්මාණය වෙන්නේ ජාතික අධ්‍යාපන වැඩපිළිවෙලක්. ඒකට අදාළ විෂය NIE එක තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙනවා ඒ ආයතනවල ඉන්න වෘත්තිකයන් තමයි මේ විෂයමාලාවන් වල අදාළ මොඩියුල් අදලා තියෙන්නේ. අනිත් එක මේ නොදුනවත්කමේ තවත් එකක් කිව්වා මේ ඉතිහාසය සහ සෞන්දර්යය මේකෙන් අත්හැරලා දාලා කියලා. හැබැයි ඒකත් කිව්වා මට තියෙන තොරතුරු අනුව තමයි මේක කියන්නේ කියලා. මේ ඕලෙවල් ඉතිහාසය කරපු ඉන්නකො මම කියන විෂයක් හැටියට 10 සහ 11 ශ්‍රේණිවල විෂයන් තෝරා ගැනීම තමයි මේ වේකේ 25 වෙනි පිටුවේ තියෙන්නේ. ඒ 25 වෙනි දෙවන කොලම් එකේ තියෙනවා මේකෙදි අර වැඩිදුර මොඩියුල තෝරගන්නකොට විද්‍යා හා තාක්ෂණ විෂය ධාරාවේ ඉන්න දරුවෙක් ඒක තෝරගන්න බලාපොරොත්තු වෙන අර වැඩිදුර මොඩියුල් තෝරගන්න දරුවෙක් අනිවාර්යයෙන්ම මානව හා ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා ධාරාවේ සෞන්දර්ය අධ්‍යාපනය සහ ඉතිහාසය තෝරාගත යුතුය. ඒ වගේම මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා ප්‍රශ්නයක් නැහැ කොහොමත් සෞන්දර්ය සහ ඉතිහාසය තෝරගන්නවා. ඒ වගේම කළමනාකරණ ව්‍යවසායකත්වය සහ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය ධාරාව තෝරගන්න දරුවෙක් දෙවෙනි එකේදී කියනවා මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා විෂය ධාරාවේ සෞන්දර්ය අධ්‍යාපනය හා ඉතිහාසය තෝරාගත යුතුය. ඒ වගේම තමයි වෘත්ති අධ්‍යාපනයේ ඕලෙවල් කරන හැමෝටම ඉතිහාසය අනිවාර්යයෙන්ම තියෙනවා මේ කොලම් එක කියවන්න. තා පැහැදිලිව කියවන්න. ඕලෙවල් කරන ඕලෙවල් සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉතිහාසයේ විෂය සියලුම දරුවන්ට අනිවාර්යද නැද්ද කියලා අනිවාර්යයෙන් ඉගෙන ගන්න. ඊළඟට කිව්වා මේ ඇගීම් නැහැ කියලා. ඇත්තටම ලෝකයේ අද පිළිගත් ඔබතුමා විශ්වවිද්‍යාලයේ කටයුතු කරපු මහාචාර්යවරයෙක් හැටියට දන්නවා ඇගීම් වර්ග දෙකක් තියෙනවා. සමේටිව් ඇසෙස්මන්ට් සහ ඇපර්මටිව් ඇසෙස්මන්ට්. ඒ කියන්නේ සම්පින්ඩන සහ සම්භවන. එකක් තමයි ලෝකේ පිළිගත් එක තමයි දරුවාගේ අර සන්තතික වර්ධනයන් සහ සන්තතික ක්‍රියාවලියන් ඇගීම සඳහා ඒ සන්තතිකව දරුවගේ ඇගීමකට ලක් කරනවා. ඒ වගේම තමයි අවසානයේදී අර සම්භවන තක්සේරු සිද්ධ කරනවා. දැන් මේ ක්‍රමයේ යෝජන දැන් අපේ සාමාන්‍යයෙන් ගත්තොත් අවුරුද්ද වාර අවසානයේ විභාගයක් තියෙනවා. ඊට පස්සේ අවුරුද්ද අවසානයේ විභාගයක් තියෙනවා. මේ අතරමැද දරුවා ඇගීමට ලක් කරන්න නිශ්චිත ක්‍රමවේදයක් ඇත්තේ නැහැ. මේ ක්‍රමයේ යෝජනා කරන්නේ වාර අවසානයේදී ඇගීම් වලට අමතරව අර සන්තතික වගේීමට ලක්වන ක්‍රමයකුත් මේකේ යෝජනා කරනවා. ඒක ඇගීම් ක්‍රියාවලිය කියන මේ 30 වෙනි පිටුවේ තාමත් පැහැදිලිව සඳහන් වෙනවා දරුවෙක් ඇගීමට ලක් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි ඇමතුමා ගුරුවරුන්ට නේ අයිතිය තියෙන්නේ ඇගීම් කරන්න. අපේ වගේ රටක පුළුවන් ද ඔබතුමා කල්පනා කරලා බලන්න මේ තියෙන පහසුකම් එක්ක ගුරුවරුන්ගේ තත්ත්වෙත් එක්ක කොළඹ කරන ඇගීමයි වැලිකන්දේ කරන ඇගීමයි
අර රුණු මාගම් පැත්ත කෙලවරේ කරන අගවීමයි සමාන වෙන්න පුළුවන්ද? ඒක තමයි සමහර යුරෝපීය රටක ඇමරිකාවේ කරන්න පුළුවන්. සමහර අපේ රටේ ඒ ගාන මුලින් ගෙනල්ලා ඉන්න ඕන. ඔබතුමා ওই ප්‍රශ්නේ අහන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුල සිද්ධ වෙන්නේ මේ විෂය මාලාවයි ඇගීමයි විතරයි කියලා හිතලානේ. හැබැයි 100% යටතල පහසුකම් සහ අනිත් දේවල් සම්පූර්ණ කළා ක්‍රියාවලියක් ආරම්භ කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි ඒ සඳහා වැඩ කරන අතරේ මේ දේවල් ක්‍රියාත්මක කරන එක තමයි අපේ මේ ක්‍රියාවලියේ බලාපොරොත්තු හරි ඒක ඔබතුමා කියන්නේ කරා වගේ මං දැන් මෙතන ලබන අවුරුද්දේ පොඩ්ඩක් දැනුවත් කිරීම කරලා මේ විදිහටම මේක නලින්ද ක්‍රියාවට නංවනවද? ඒකද කියන්නේ මේ තේරෙන්නේ මම ඕගොල්ලන්ගේ ප්‍රශ්න තව තියෙනවා කියන්න අපි ඒකට උත්තර දෙන්න. මේ ප්‍රශ්න ඕගොල්ලන් සැක සංකසයි තියෙන තැනට කියනවා. වැදගත් ප්‍රශ්නයක්. අපි කිව්වා ඉතිහාසෙට උත්තරයක් දුන්නා. දැන් මෙතුමාගේ අන්තිම විනාඩි ඉවර කරලා ඊට පස්සේ සැක සංකල්ප අර නලින්ද ඇමතුමා කිව්වා වගේ මේ ගුරු පුහුණු කිරීම අපි කරලා තියෙනවා 132 193ක් ගුරු කරලා ඉවරයි. ඒ වගේ තමයි අවශ්‍ය බඳවා ගැනීම. 1,32,000 ශ්‍රී ලංකා පරිපාලන සේවයට අවසාන වශයෙන් බදවාගෙන තියෙන්නේ 2017. හැබැයි මේ අවුරුද්දේ අපි මේ පහුගිය කාලේ 490ක් බඳවගෙන තියෙනවා. ඒ වගේම ගුරු අධ්‍යාපනඥයන් අවසාන වශයෙන් බඳවගෙන තියෙන්නේ 2018. දැන් මේ අවුරුද්දේ මේ කාලය තුල අපි 995ක් බඳවගෙන තියෙනවා. ඒ වගේම තමයි විදුහල්පති බඳවා ගැනීම සඳහා ගැසට් පත්‍රය නිකුත් කරලා ගුරු විදුහල්පතිවරුන් බඳවා ගන්න කටයුතු කරනවා. ඒ වගේම උපාධිධාරීන් වසර ගණනාවක් තිස්සේ බඳවාගෙන නැහැ. මේ අවුරුද්දේ අපි ඊයේ කැබිනට් අනුමැතිය හම්බුණා 23,300 ගණනකට අනුමැතිය ලැබුණා. ඒ වගේම තමයි විද්‍යාපීඨ සඳහා ඔබතුමා සඳහන් කරා. ඔව් තාම මේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කළ නැහැ. නමුත් කාලයක් සිට බඳවා ගැනීම කෙරුන්නේ නැහැ. දැන් විද්‍යාපීඨ සඳහා 3,987ක් ගුරුවරුන් බඳවාගෙන තියෙනවා. ඒ වගේම තමයි මම අර කලින් කිව්වා ගුරු අධ්‍යාපනඥයන් 995ක් බඳවා ගන්න තියෙනවා. විද්‍යාපීඨ සඳහා බඳවාගෙන තියෙන ගුරුවරු කිව්වම ගුරු ශිෂ්‍යයෝද නැත්නම් විද්‍යාපීඨවල ගුරු ශිෂ්‍යයන් හැටියට හිටපු අය කාලයක් තිස්සේ බඳවාගෙන තිබුණේ ඒ අය 3,987ක් ගුරු සේවයට බඳවගෙන තියෙනවා. විද්‍යාපීඨවල පුහුණුව ලැබපු අය ගුරු ලැබපු අය. ඒ වගේම තමයි මර අනිත් පිළ එක. අධ්‍යාපන වේදිකේ. නෑ නෑ අනිත් පිළ එක. කතිකාචාර්යවරු විද්‍යාපීඨවල. නෑ නෑ මේ ගුරු අධ්‍යාපනඥයන් කියන්නේ ඒක තමයි. ඒකෙත් බඳවා ගැනීම කරලා තියෙනවා 995ක්. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය 490ක්. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය. තවත් කාඩර් එකේ පුරප්පාඩු තියෙනවද දැන් ෆුල්ෆිල්ද? නෑ මට ඒක ගැන නම් අදහස් නැහැ. හැබැයි මේ අවුරුද්ද ඔය තියෙන්නේ අර අගමැති කමිටුවට ඉදිරිපත් කළ අනුමැතිය ලබා ගත්ත ඒවා තමයි බඳවා ගැනීම කරගෙන යන්නේ. වර්ගයෙන් සම්පූර්ණ කළා තියෙනවා. ඔව් සම්පූර්ණ කළා තියෙන ඔඩේවා දැනට තියෙන්නේ සංඛ්‍යාව සහ බඳවා ගන්න. තව තියෙනවා. තව බඳවා ගන්න පුළුවන්. ඒ වගේම අපිට දැන් ඉතුරුලා තියෙන්නේ අත්‍තරම ගුරුවරු 23000ක් බඳවා ගන්න. ඒකත් අපි ඉක්මනට කරනවා. එතකොට ගුරුවරු 27000ක් අපි මේ කාලය ඇතුළත බඳවාගෙන තියෙනවා. තව මාස කිහිපයක් ගියාට පස්සේ. ඊළඟ